ඇයි අපේ කණ්ඩායමට මෙතනින් ලෝක කුසලානේ අවසන් කරන්න ඕනේ? අපිට කැප්ටන් කෙනෙක් නෑ අන්තිම මොහොත වෙනකන්. හරියට පාරස් දිනේ තෝරගෙන හිටියේ නෑ අවුරුද්දකට ඉස්සෙල්ලා. කමිඳු මෙන්ඩිස් ආවේ අන්තිම මොහොතේ. පැතුම් සහ කුසල් මත තමයි කණ්ඩායම රඳා පවතින්නේ යන මතයක් තියෙන සමාජය. එහෙමයි. ඔය හිටපු ඔයිට වැඩිය ප්ලේයර්ස්ලා හිටියේ නෑ සිලෙක්ට් කරන්න. දිනේෂ් චන්දිමාල් සංජිත. ඔය ඉතින් ඒක තීරීම් කමිටුවේ ප්‍රශ්නයක්. ඒගොල්ලෝ දන්නේ නෑ ක්‍රීඩා කරන්න ගියාම හෙට මැච් එක මං ගහයිද ප්‍රෙපරේෂන් එක ගන්න දෙයක් නැහැ. කරන්නේ අවුරුද්දකට ඉස්සෙල්ලා කැප්ටන් කෙනෙක් තෝරගන්න බැරිද? මොකද කැප්ටන් දන්නේ මම කැප්ටන් කරයිද කියලා ඊළඟ සීරීස් එක. දැන් අපි කැප්ටන් ෂුවර් නැති වුණාම කොහොමද ටීම් එක තෝරන්නේ? ලංකාවේ ක්‍රිකට් එක ගොඩ දාන්න පුළුවන් පුහුණු කරුවෙක්ද මේ? මොන පුහුණු කරුටත් ක්‍රීඩකයෝ ඉන්නවා. ලංකාවේ හොඳ T20 ටූර්නමන්ට් එකක් නැහැ. මේ ගැහුවට එක ටූර්නමන්ට් එකක් ගහනවා T20 ගහනවා වහින කාලේ. කමිටුවක සමාජිකයෙක් සඳහන් කරනවා නුවන් කුලසේකර කියන්නේ කවුද කියලා. ඔහු ගැන නොදැන ඉන්න හේතුවක් මට හොයාගන්න අමාරුයි. එතකොට දැන් නායකත්වයට පළවෙනි ප්‍රශ්නේ ඔබ කියන එක හරි. කවුද නායකයා? ඒකෙන්ම තේරෙනවා අපි කොහෙද ඉන්නේ කියලා.